හිතන්න අපි ඇබ්බැහිවීම ගැන දන්නවා කියලා හිතන හැම දෙයක්ම වැරදි නම් ඒ කියන්නේ අපි දශක ගාණක් තිස්සේ විශ්වාස කරපු විද්‍යාවම ලොකු වැරද්දක් මත පදනම් වෙලා තිබුණා නම් සමහර විට ඇබ්බැහිවීම ගැන මුළු කතාවම අපි අලුතෙන්ම ලියන්න කාලය ඇවිල්ලා. ඇත්තටම ඇබ්බැහිවීම කියන්නේ යම් රසායනික ද්‍රව්‍යයකට තියෙන බලයක් විතරක් නෙවෙයි නම්. සාක්ෂි වලින් පෙන්눔 කරන්නේ කතාව ඊට වඩා ගොඩක් යමරුයි කියලයි. ඒක අපිව වට කරගෙන ඉන්න ලෝකය ගැන අපේ කූඩුව ගැන කියවෙන කතාවක්. ඉතින් ඇබ්බැහිවීම ගැන අපි අද හිතන විදිය හැදුනේ කොහමද? ඒ කතාවේ මුල හොයාගෙන යන්න නම් අපි ආපස්සට යන්න ඕනේ විද්‍යාගාරයක තිබුණු පුංචි කූඩුවක් ළඟට. හරි, අපි යමු 20 වෙනි සියවසේ මැද භාගයට. හිතේ මවා ගන්න පුංචි හිස් ලෝහ කූඩුවක්. ඒක ඇතුලේ තනි වෙච්ච මීයක්. එයාට තෝරගන්න දේවල් දෙකයි තියෙන්නේ. එක බෝතලයක තියෙන්නේ සාමාන්‍ය වතුර, අනිත් බෝතලේ මෝෆින් වගේ මද්ද්‍රව්‍යයක් කලවම් කරපු වතුර. ඉතින් මොකද උනේ? ප්‍රතිඵලය එක වගේම හරිම කනගාටුදායකයි. හැම පාරම වගේ මේ මියන් තෝරගත්තේ මද්ද්‍රව්‍ය තියෙන වතුර. අන්තිමට කැම බීම පවා අමතක කරලා මැරිලා යනකම්ම ඒක බිව්වා. ඉතින් මේ පරීක්ෂණ වලින් හැමෝම ආපු නිගමනය හරිම පැහැදිලි වගේ පෙනුණා. ඒ තමයි සමහර මද්ද්‍රව්‍ය වලට අමුතුම බලයක් තියෙනවා. ඒක පාවිච්චි කළොත් මොලේ ඒකට වහල් වෙනවා කියන එක. මේ යක්ෂ මද්ද්‍රව්‍ය කියන අදහස දශක ගාණක් තිස්සේ අපේ සමාජයේ ගැඹුරටම කිඳා බැස්සා. හැබැයි 1970 ගණන් වල අගභාගයේදී බෲස් කේ ඇලෙක්සැන්ඩර් කියන මනෝවිද්‍යාඥයා මේ මුළු කතාවටම අභියෝග කරා. ඔහු ඇබ්බැහිවීම ගැන ලියවිච්ච පොතට සම්පූර්ණයෙන්ම අලුත් පිටුවක් පෙරලන්නයි සූදානම් වුණේ. ඇලෙක්සැන්ඩර් ඇහුවේ හරිම සරල ඒත් හරිම බලවත් ප්‍රශ්නයක්. සමහර විට ප්‍රශ්නේ තියෙන්නේ රසායනික ද්‍රව්‍ය නෙවෙයි කූඩුවේ නම්. ඇබ්බැහි වුණු මිනිසුන්ටත් ඇත්තටම දැනෙන්නේ Taman මොකක් හරි කූඩුවක හිර වෙලා වගේ හැඟීමක්ද. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න තමයි ඔහු මී උද්‍යානය කියලා විප්ලවීය පර්යේෂණයක් නිර්මාණය කළේ. ඉතින් මේ පරිසර දෙකේ වෙනස පොඩ්ඩක් හිතේ මාවා ගන්න. එක පැත්තක තියෙනවා අර පරණ පරීක්ෂණවල තිබුණු පටු තනිකම පිරුණු කූඩුව, අනික් පැත්තේ තියෙන්නේ මිය උද්‍යානය. ඒ කියන්නේ සාමාන්‍ය කූඩුවකට වඩා 200 ගුණයක් විශාල, සෙල්ලම් බඩු වලින් දුවන්න, පනින්න, අනිත් මියන් එකට ජීවත් වෙන්න පුරුවන් තැනක්. ඒක ඇත්තටම මියොන්ගේ පාරාදීසයක් වගේ. හරි. දැන් ඇලෙක්සැන්ඩර් අර පරණ පරීක්ෂණයම නැවතත් කළා. හැබැයි මේ අලුත් සුන්දර පරිසරයත් එක්ක. මෙතනදී ලැබුණු ප්‍රතිඵල ඇබ්බැහිවීම ගැන අපේ මුළු දැක්මම වෙනස් කරන්න සමත් වුණා. ප්‍රතිඵල ඇත්තටම පුදුම සහගතයි. අර තනි කරපු කූඩුවල හිර කරපු මියන් අර පරණ කතාව වගේම මෝෆින් වතුරට ගිජු විදියට ඇබ්බැහි වුණා. හැබැයි මී උද්‍යානයේ යාළුවෝ එක්ක සතුටින් හිටපු මියන් ඒ මද්ද්‍රව්‍ය දිහා හැරිලවත් බැලුවේ නැති තරම් ඔවුන් තෝරගත්තේ සාමාන්‍ය වතුර. මේකේ වෙනස කොච්චරද කියලා හිතා ගන්නවත් බෑ. තනියම කූඩුවේ හිටපු පිරිමි මීයන් අර උද්‍යානයේ හිටපු පිරිමි මීයන්ට වඩා 19 ගුණයකින් 19 ගුණයකින් වැඩියෙන් මෝෆින් පාවිච්චි කළා. ඒක සුළුපටු වෙනසක් නෙවෙයි. ඒත් කතාවේ පුදුමම කොටස ඒක නෙමෙයි. ඊළඟට ඇලෙක්සැන්ඩර් කලේ මීයන් කණ්ඩායමක් බැකවනම මෝෆින් වලට ඇබ්බැහි කරවලා එයාලව මී උද්‍යානයට මාරු කරපු එක. විශ්වාස කරන්නත් අමාරුයි ඒ මීයන් ශාරීරික වේදනාවන් විඳදරාගෙන වුණත් මද්ද්‍රව්‍ය අතෑරලා ආයෙත් සමාජ ජීවිතයට කොට වෙන්න තීරණය කළා. එහෙමනම් මේ හැම දෙයකින්ම කියවින්නේ මොකක්ද? මී උද්‍යානය. ඇබ්බැහිවීම ගැන හිතන්න සම්පූර්ණයෙන්ම අලුත් විදියක් අපිට කියා දුන්නා. ඇලෙක්සැන්ඩර් මේකට කිව්වේ විසන්ධි වීමේ න්‍යාය කියලා. ඒ කියන්නේ ඇබ්බැහිවීම කියන්නේ සදාචාරාත්මක දුර්වලකමක් නෙවෙයි. ඒක අපිට පවුල, මිතුරන් සහ සමාජයක තියෙන සම්බන්ධතා නැති වුනම ඒ තනිකමේ වේදනාව දරා ගන්න කරන අනුවර්තනයක්. ලේඛකයෙක් වන යොහාන් හැරි මේ සම්පූර්ණ අදහසම හරිම ලස්සනට එක වාක්‍යයකට ගෙනවා. ඔහු කියන්නේ ඇබ්බැහිවීමේ විරුද්ධ පදය සංයමය නෙවෙයි සම්බන්ධතාවයයි කියලා. හරි, මෙතනදී අපි සම්පූර්ණයෙන්ම අවංක වෙන්න ඕන. මේ මී උද්‍යාන පරීක්ෂණය ගැන විවේචන නැතුවම නෙවෙයි, ඒක නැවත කරද්දී සමහර වෙලාවට වෙනස් ප්‍රතිඵලත් ලැබිලා තියෙනවා. හැබැයි ඒකෙන් මූලික අදහස වැරදි කියවෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි සංකල්පය. ඒ කියන්නේ හොඳ පරිසරයක්, හොඳ සමාජ සම්බන්ධතා කියන්නේ ඇබ්බැහිවීමට එරෙහිව තියෙන බලවත් ආරක්ෂාවක් කියන එක. මේ අදහස ඊට පස්සේ කරපු සිය ගාණක් පරීක්ෂණ වලින් නැවතත් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ මීයන්ගේ කතාව අපේ ජීවිතවලට ආදාළ කරගන්නේ කොහොමද? අපි කොහොමද අපේම මනුස්්‍ය උද්‍යානයක් නිර්මාණය කරගන්නේ? ඒකට අපිට කරන්න පුළුවන් සරල දේවල් කිහිපයක් තියෙනවා.
අපේ මිනිස්සුත් එක්ක අපේ ප්‍රජාවත් එක්ක තියෙන සම්බන්ධතා ශක්තිමත් කරගන්න එක. අපේ ජීවිතයට අර්ථයක් දෙන වැඩ සහ විනෝදාංශවල නිරත වෙන්න එක. ඒ වගේම අපේ ශාරීරික සහ මානසික සුවතාවය ගැන සැලකිලිමත් වෙන එක. මේ හැමදේම එක්ක අපේ ජීවිතයේ පාලනය අපේ අතේ තියාගන්න එකත් අත්‍යවශ්‍යයි. මේ විදිහට හිතන්න පටන් ගත්තම ඇබ්බැහිවීම කියන්නේ පුද්ගලයෙකුගේ දුර්වලකමක් විදිහට පේන එක නතර වෙනවා. ඒ වෙනුවට ඒක දුෂ්කර පරිසරයකට දක්වන තාර්කික ප්‍රතිචාරයක් විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ දැක්මෙන් අපිට අන් අය ගැන වගේම Taman ගැනත් වැඩි අනුකම්පාවක් ඇති කරගන්න පුළුවන්. ඉතින් අන්තිමට මේ කතාව මීයන් ගැන නෙවෙයි. මේ කතාව අපි ගැන. අපේ උද්‍යානයේ කොහොම එකක්ද? අපි ජීවත් වෙන පරිසරය අතේ සම්බන්ධතා අපිට වර්ධනය වෙන්න සතුටින් ඉන්න ඉඩ දෙනවද? නැත්නම් අපිවත් නොදැනීම අපිව කූඩුවක හිර කරනවද? සමහර විට ඇබ්බැහිවීමට තියෙන නියම විසඳුම එකිනෙකාට තමන්ගේ උද්‍යාන හදාගන්න උදව් කරන එක වෙන්න පුළුවන්.